කැලෑගමේ හිටියා හරිම ආඩම්බර හාහාමි කෙනෙක්. මේ හාහාමිට කැලේ කොච්චර යාළුවෝ හිටියත් එයා එයාගේ හැම වැඩක්ම කරගත්තේ තනියම තමයි. කිසිම කෙනෙකුගේ උදව්වක් ගත්තේ නැහැ. කෑම කන්නෙත් තනියම තමයි. ඉතින් මේ හාහාමි දවසක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. හොද්දටම ඉර පායලා තියෙන. යන්න ඕනි ඊයේ බාගෙට හිටවපු ඉතුරු පැල ටික හිටවන්න. කොයි පැත්තෙන්ද? මේ පැත්තේ. ඉක්මනට හිටවන්න ඕනි රෑ වෙන්න කලින් අදවත් මේ ටික ඉවරයක් කරගන්න. ඒ වුණාට දැන් නම් මට හොඳටම බඩගිනි. ආයෙත් හැරිලා මොනවා හරි කන්න හොයාගෙන යන්න ඕන. මේ තියෙන්නේ මගේ කැරට්. හරිම රසයි. යම් 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 යම්. දැන් නම් ඇති වෙන්නේ කැරට් කෑවනේ. තව තවත් කැරට් කකා ඉන්න නැතුව ඉක්මනට ආපහු ගෙදර යන්න ඕනි. රෑ වෙන්න කලින් ගුහාව ඇතුළට ගියේ නැත්තම් කැලේ අතරමං වෙන්නයි වෙන්නේ. මෙහෙම හිතපු හාහාමි වේගෙන් දුවගෙන යනකොටම කැලේ ඇතුලේ තිබ්බ වලක් ඇතුළට වැටුණා. අනේ මට මේ මොකක්ද උනේ? වල ඇතුළට වැටුණා නේද? මම මේක දැක්කෙත් නෑ. මං දැන් මොකද කරන්නේ? ඉතින් ඔන්න ඔය වෙලාවේ කැලේ හිටපු ඇටෙක් පාර දිගේ ඇවිදගෙන යනකොට දකිනවා මෙන්න මේ වල තියෙනවා. වලක් නේද මේ තියෙන්නේ? කෝ බලන්න. අනේ හාහාමි නේද මේ වල ඇතුළට වෙලා ඉන්නේ? අයියෝ හාහාමි වලට වැටුණාද? කෝ එන්න මං ඔයා උඩට ගන්නකෝ. තව ටිකයි. හරි. ඇති අන්තං හාහාමිය උඩට ගත්තා. හාහාමි ඊළඟ පාරවත් පාර බලාගෙන ඇවිදින්න. ඒක තමා නේද මාව බේරගත්තට ඔයාට ගොඩාක් පිං. මං හොඳටම බය වෙලයි හිටියේ. මගේ කොටුවේ පැල ටික හිටවලා හොඳටම බඩගිනි වුණ හින්දා කැරට් කන්න හිතාගෙන තමයි මම මේ කැලේ පැත්තට ඇවිදගෙන ආවේ. අනේ එතකොට දන්නේම නැතුව වලකට වැටුණානේ. ඇත්තාමි අන්න ඕක තමයි මට උනේ. ඊළඟ පාරවත් යනකොට සිහියෙන් ඉන්න ඕනි.